ආයිබෝවන් දරුවනේ අපි අද ගණිතයේ පාඩම සම්බන්ධවම නව ගණිත ගැටලු කීපයක් විසඳන්නයි මේ සෝදානම් වෙන්නේ. පෙර මම ගණිතය එකතු කිරීම ආශ්‍රිත ගැටලු ඔයාලට කියලා දුන්නා. ඒක ඔයාලා හොඳට තේරුම් අරගෙන ගණිත ගැටලු ටික හදන්න නැති. දැන් අද අපිට තියෙන්නේ ගණිතය අඩු කිරීම හා මිශ්‍ර අභ්‍යාස. ඒ කියන්නේ මේ හැම ගානකදීම අපි විශේෂයෙන් කරන්න ඕනේ ගානේ මුලින් ඉඳන් අගට කියවන්නේ. මුලින් ඉඳන් අගට කියවලා කෙරෙන්න ඕනි මොකක්ද කියලා තේරුම් අරන් ගාන ඒ ගණිත කර්ම වලට අනුව හදන එක. දැන් මේ ගානේ කොහෙවත් කියලා නෑ පුතේ අඩු කරන්න කියලා. අඩු කරන්න කියලා කොහෙවත් කියලා නෑ. නමුත් තේරුම් ගන්න මේක මොකක්ද මේකට යොදාගත යුතු ගණිත කර්මය කියලා. බලන්න ගාන කියවන්න බලන්න. ගබඩාවක හාල් කිලෝග්‍රෑම් 2872ක් තිබූ අතර in kilogram 1263ක් පරිභෝජනයට නුසුදුසුය. පරිභෝජනය සඳහා සුසු හාල් ප්‍රමාණය කොපමණද කියලා අහනවා. තිබුණු හාල් ප්‍රමාණය පරිභෝජන නුසුසු හාල් ප්‍රමාණය අයින් වුණාම අපිට සුදුසු ප්‍රමාණය එනවා. එහෙනම් අපි මේකෙදි කරන්න ඕනේ අඩු කිරීම කියන ගණිත කර්මය යොදා ගැනීම. කිලෝග්‍රෑම් 2872කින් කිලෝග්‍රෑම් 1263ක් අපි අඩු කරනවා පරිභෝජන සුසු ප්‍රමාණය සොයා ගැනීම සඳහා. ඒතර කිලෝග්‍රෑම් 2කින් කිලෝග්‍රෑම් 3ක් අඩු කරන්න බෑ. අපි එහා පැත්තෙන් 10 ස්ථානයෙන් අපි එකක් ගන්නවා 12න් 3ක් 9යි 12න් 3ක් 9යි මෙතන 6න් 6ක් බිඳුවයි 8න් 2ක් 6යි 2න් 1ක් 1යි කිලෝග්‍රෑම් 1609 කිලෝග්‍රෑම් 1609යි මේ උත්තරේ ලියනකොට හරිම නිවැරදිව 6 බිඳුව වෙන්නත් බෑ බිඳුව 6 වෙන්නත් බෑ ඒ වගේ 7 වෙන්නත් බෑ ඒ වගේ නිවැරදිවම ඉලක්කම් ලියන්න ඕනේ ඔයාලගේ උත්තරේ ලියනකොට ඔයාලගේ නොසලකන නිසා තමයි ඔයාලට බොහෝ අවස්ථාවල මේ ලකුණු ටික නැති වෙලා තියෙන්නේ. දැන් ඔයාලගේ පෙළ පොතට ගියොත් පෙළ පොතේ උදාහරණයක් දීලා තියෙනවා. වහලයක් සම්පූර්ණයෙන් සෙවිලි කිරීමට උළු කැට 3465ක් අවශ්‍ය වේ. උළු කැට 2500ක් ගෙනවෙත් ඇත. වහලය සම්පූර්ණයෙන් සෙවිලි කිරීමට තව උළු කැට කොපමණ අවශ්‍යද කියලා අහනවා. එතකොට මුළු ප්‍රමාණයක් තියෙනවා, ගෙන ප්‍රමාණයක් තියෙනවා, තව කොච්චරද අවශ්‍ය කියලා අහනවා. ඒ අඩුව තමයි අහන්නේ. අඩු ප්‍රමාණය කොපමණද? මෙතෙන්ට කොපමණ එකතු විය යුතුද? තව කොපමණ අවශ්‍යද? ඒ වගේ අවස්ථාවල අපි අඩු කිරීම කියන ගණිත කර්මය යොදා ගන්නවා. දැන් ඒකෙන්දි මුළු ප්‍රමාණය 3465න් 2565න් අඩු කිරීම ආශ්‍රිතව ඔයාලට පැහැදිලිවම උදාහරණය කියලා දීලා තියෙනවා. ඔයාලගේ පෙළ පොතේ 71 වෙනි පිටුවේ මේ ගණන් හදන විදිහ තියෙනවා. අපි මේ පෙළ පොතෙන් ගණන් අරගෙන බලමු. බලන්න අපි ගමු 4 වෙනි ගාන. පාපැදියක මිල රුපියල් 5750ක්. ඒ කියන්නේ රුපියල් 5750 ළු පාපැදිය. නිමල් ළඟ ඇති මුදල රුපියල් 3825ක්. අපිට දැන් කඩේකට ගියාම අඩුවෙන් දෙනවද? අපේ ළඟ මුදල් අඩුයි නම් අපිට මේ බඩුව ගන්න මුදල් මාති නම් අපිට අඩුවෙන් දෙන්නේ නැහැ නේ පුතේ. බාණ්ඩේ ඉතින් අපි හොයන්න ඕනි අපිට තව කොච්චර ඕනිද කියලා. දැන් මේක අහන්නේ පාපැදිය මිලදී ගන්නට උන්ට තව කොපමණ මුදල් අවශ්‍යද කියලා. එතකොට අපි මේකෙදි කරන්නේ කොපමණ උදල් ප්‍රමාණයක් අවශ්‍යද කියලා බලන්න. පාපැදියේ සම්පූර්ණ ගණන. පාපැදියේ සම්පූර්ණ මුදලින් අපි අඩු කරනවා අපේ ළඟ තිබෙන ප්‍රමාණය. එතකොට රුපියල් 5750. රුපියල් 5750න් අඩු කරනවා රුපියල් 3825. මේකට අපි සාමාන්‍ය ශත උත්තරේ ලියනකොට නම් ලියනවා. මේක සත නැති නිසා මෙතන අපිට ලිවීම අවශ්‍ය වන්නේ නැහැ. අඩු කිරීමේදී 10න් 5ක් අඩු බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. අපි ඒ නිසා මේකට 10 ස්ථානින් ගන්න 10න් 5ක් 5යි 4 ඉතුරු වෙන්නේ 4යි 4න් 2යි මෙතන 7න් 8ක් බෑ 17න් 8ක්
17න් 8ක් අඩු වුනහම 9යි 9යි. එතකොට මෙතන 4යි 4න් 3 1යි. රුපියල් 1925. රුපියල් 1925ක් අවශ්‍ය වෙනවා මේ පුද්ගලයාට එයාට ආයේ මේ බයිසිකලය මිලදී ගන්න. ඒ වගේ ඔයාලා මේ ආශ්‍රිතව තියෙන ඉතුරු ගණිත ගැටලු ටික විසඳන්න. ඒ වගේම මේ ගණිත කර්ම දෙකක් මම කියලා දුන්නා. ඒ දෙකේදී ගණිත කර්ම දෙකම යොදාගෙන ගණිතය සමහර අවස්ථාවල තියෙනවා. ගණිතය ගණන් ඔයාලට පේපර් වල මේ ගණිත කර්ම දෙකම ආශ්‍රිතව දීලා තියෙනවා. බලන්න මේ ගැටලුව. බස් රථයක මගී වූ 68 දෙනෙක් සිටියහ. පළමු බස් නැවතුමේදී එයින් 19 දෙනෙකු බැස ගිය පසු බස් එක මෙච්චර හිටියා 19ක් බහැලා තියෙනවා. තවත් මගී 12 දෙනෙකු බස් රථයට නැග්ගෝයි. දැන් බස් රථයේ සිට මුළු මගීන් ගන්න කොපමණද කියලා අහනවා. එතකොට මේකෙදී අපිට ගණිත කර්ම කීපයක් යොදා ගන්න වෙලා තියෙනවා. මේක එක ගණිත කර්මයක් නෙවෙයි තියෙන්නේ. බස් එකේ මුල් ප්‍රමාණයක් ඉන්නවා, බැහැලා යන ප්‍රමාණයක් ඉන්නවා, ආයෙ නගින ප්‍රමාණයක් ඉන්නවා. ඊට පස්සේ ඉන්න ගානක් අහනවා. අපි මේකෙදී මුලින්ම කරන්න ඕනි සිටිය මගින් ප්‍රමාණය. සිටිය මගින් ප්‍රමාණය 68යි. 68කින් අපි අඩු කරනවා 19. 8න් 9ක් බෑ. ඒ නිසා අපි ගන්නවා මේ පැත්තෙන් 10 ස්ථානෙන් ගත්තා 18න් 9ක් 9යි. 9යි. ඊට පස්සේ 5න් එකක් 4යි. 49යි. 49යි. ඊට පස්සේ මේකට උත්තරේ දරුවනේ නෑ. ගොඩක් අය හිතනවා මේක තමයි උත්තරේ කියලා. ඇයි අර ආයෙත් නැගු ප්‍රමාණය? බැහැලා ගියාට ආයෙත් නගින ප්‍රමාණයක් ඉන්නවා. අපි මේ මෙතනින් අඩු කරා මෙතෙන්ට නැගු ප්‍රමාණය එකතු කරන්න ඕනේ. 9යි 2යි 11න් 1 එකක් ඉතිරි 1යි 4යි 5යි 1යි 6යි. එතකොට එහෙනම් දැන් බස් රථයේ සිට මගේ ප්‍රමාණය කොපමණද? 61 දෙනයි. එහෙනම් කීයද? 61 දෙනයි. දැන් මේ ඔයාලගේ පෙළ පොතේ මේ වගේ මිශ්‍ර අභ්‍යාස රාශියක් තියෙනවා. අපි එකක් අරගෙන බලමු. ජලය ලීටර් 350ක් දැමිය හැකි ටැංකියකට වාර දෙකකදී ජලය ලීටර් 50ක් හා ජලය ලීටර් 95ක් බැගින් දමා ඇත. ටැංකියට තව ජලය කොපමණ දැමිය හැකිද කියලා අහනවා. දැන් මේ ගාන එකතු කිරීම විතරකුත් නෙවෙයි අඩු කිරීම විතරකුත් නෙවෙයි. මේකේ ගණිත කර්ම කීපයක් තියෙනවා. ඒක අපි අවබෝධ කරගන්න ඕනි මුලින්ම. ලීටර් 350ක් තමයි ටැංකියේ අල්ලන දාඩා. මේ වගේ ටැංකියක් ගත්තොත් මේකට අල්ලන ප්‍රමාණය තමයි ලීටර් 350. ලීටර් 350. දැන් මේකට මුලින්ම අවස්ථා දෙකකදී මේකට ජලය වත් කරනවා කියලා කියනවා. ලීටර් 50ක් එක සැරයක් වත් කරනවා. ඊළඟට ලීටර් 95ක් වත් කරනවා. එතකොට අපි කරන්න ඕනි මෙන්න මේ දෙක මුලින්ම එකතු කරලා ඉන්නවා. මුලින්ම මේකට දාපු ජල ප්‍රමාණය එකතු කරලා ඉන්නවා. 95ට ලීටර් 95ට ලීටර් 50ක් එකතු කරලා 5යි 9යි 5යි 17 ලීටර් 145යි. ඊට පස්සේ තමයි තව කොපමණ දැමීමට අවශ්‍යද? ටැංකියට තව ජලය කොපමණ අවශ්‍යද කියලා බලන්න අපි මුළු ප්‍රමාණයෙන් අඩු කරනවා. ඉතිරි මෙතෙක් දැමු මුළු ප්‍රමාණයෙන් අඩු කරනවා මෙතෙක් ටැංකියට පුරවන ලද ජල ප්‍රමාණය. එතකොට ලීටර් 145යි. බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. බිංදුවෙන් 5ක් බෑ. අපි 10 ස්ථානෙන් ගන්නවා 10 5ක් 5යි 4න් 4ක් බිංදුවයි 3න් 1ක් 2යි. ලීටර් 205ක් අපිට අවශ්‍ය වෙනවා. තව මේක පුරවන්න ලීටර් 205ක් අවශ්‍ය වෙනවා. තව මේ ටැංකිය පුරවන්න. දැන් බලන්න මේක වෙනස්ම ගානක්. මේක මුළු ජල ප්‍රමාණය දීලා තියෙනවා. ඊට පස්සේ ඒකට කීප සැරයක් ජලය වත් කරලා තියෙනවා. එතකොටත් පිරීලා නැහැ. ඒ නිසා
තව කොච්චර අවශ්‍යද කියලා අහනවා. ඒතර අපිට දාපු ප්‍රමාණය එකතු කරලා මුල් ප්‍රමාණයෙන් අඩු කිරීමක් කරන්න ඕනේ. එතකොට මේකේ අපිට තව කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියන උත්තරය ලැබෙනවා. මේ විශේෂයෙන්ම මේ ඒකක භාවිත කරන්න පුතේ මේ ඒකක වගේම මේ ගණිත හදනකොට අඩු කිරීම එකතු කිරීම නිවැරදිව කරන්න. ඔයාලා මේ පෙළ පොතේ 71 72 70 71 72 කියන පිටු තුනේම තියෙන ගණිත ගැටලු. ඒ තුනේම ගැටලු එකතු කිරීමෙන් අවශ්‍ය ගැටලු මුලින් විසඳන්න නැති. දැන් 71 72 පිටු වල ගණිත ගැටලු ඉදිරියට කරන්න. ඔයාලා නිතරම පිරිසිදු වැඩ කරන්න, ඉලක්කම් පිරිසිදුව ලියන්න. ඔයාලට ඉදිරියට තව ඉතිරි ගණිත කර්ම දෙක ආශ්‍රිතව ගණිත ගැටලු මම කියලා දෙන්නම්. එතෙක් ඔයාලට ආයුබෝවන්.